ළමයින්ට තියෙන ගොඩක් ලොකු ප්‍රශ්නයක් තමයි A level exam එක කල් යනවද නැද්ද කියන එක. හරිද? ඒතර දැනට ළමයි ඔයාලට කියලා තියෙන්නේ අගෝස්තු මාසේ 10 වෙනිදා A level exam එක තියෙනවා කියලානේ. ඕක කල් යනවා කියලා කවුරු එක්කත් එහෙම අර වග කියව යුතු පාර්ශවයක් එහෙම කියලා නැහැ. මම දැකලා තියෙන ළමයි සමහර සර්ලා එහෙම කියනවා. ඒ වුණාට ළමයි අපිට එහෙම හරියටම කියන්න බෑ A level exam එක කල් යයි කියලා. සාමාන්‍යයෙන් A level exam එක කල් යනවා නම් මේ වෙද්දිවත් ළමයි ඕක පොඩ්ඩක් අපිව දැනුවත් කරන්න ඕන. අපිව කියන්නේ මේ සාමාන්‍ය ළමයින්ව දැනුවත් කරන්න ඕන. හරිද? එතකොට තාම ළමයි එහෙම දැනුවත් කිරීමක් කරලා නැහැ කියන්නේ A level exam එක කල් යන්න තියෙන සම්භාවිතාවය සෑහෙන්න අඩුයි. ඒ නිසා ඔයා හිතන් ඉන්නව නම් ළමයි A level exam එක කල් යාවි එතකොට මම වැඩ කරන්න පටන් ගන්නවා කියලා ඒක තමයි ළමයි මේ කාලය තුළ ඔයාට හිතන්න පුළුවන් මෝඩම දේ. හරිද? ඒ නිසා ළමයි අන්න ඒ වගේ දෙයක් ඔයා හිතාගෙන ඉන්නවනම් මේ දැම්ම ළමයි ඒක හිතින් අස් කරගන්න A level exam එක කල් යන්නේ නැහැ. අගෝස්තු 10ම තියෙනවා කියලා හිතලා ළමයි ඔයාලා plan එක හදලා වැඩ කරන්න ඕන. හරිද? එතකොට ඒ අතරමැදදී ළමයි සමහර විට කල් යන්නත් පුළුවන් නේ. අපි දන්නේ නැහැ ළමයි රාජ්‍ය විසින් මොන වගේ තීරණ ගනීද කියලා. ඒතර එහෙම කල් ගියොත් ළමයි ඒ කල් යන එකේ වාසිය එන්නේ කාටද? දැන් ඉඳලා ළමයි මේ මොහොතේ ඉඳලා වැඩ කරන්න පටන් ගන්න එකට විතරයි. එතකොට ඔයාලට කල් ගියාට යනකම් ඒ නිවුස් එක ආවට පස්සේ ඔයා වැඩ කරන්න නම් ඉන්නේ. එතකොට ළමයි ඔය වැඩේ හරියන්නේ නැහැ. හැබැයි ඔයා දැන් වැඩ කරන්න පටන් අරගෙන ඔයාට එක්සෑම් කල් යනවා කියලා නිවුස් එකක් ආවොත් අන්න එතකොට ඒක අමතර වාසියක්. හරිද? ඒ නිසා ළමයි දැන් එක්සෑම් එක කල් යනවා වගේ දේවල් පොඩ්ඩක් කරනමයි හිතන්න එපා. හරිද? 90%ක්ම තියෙන්නේ ඔන්න ඔය කියන දවසේම ළමයි එක්සෑම් එක තියෙන්න තමයි ළමයි ගොඩක්ම සම්භාවිතාවයක් තියෙන්නේ. ඒතකොට ළමයි ඔයාලගේ